ඒක නිසා ඔහු කියන්නේ ඔහුගේ වචන වලින්ම කියනවා. එකක් තමයි මෙගා පව ගැන යා කියනවා. ඒකේ කියනවා අපි ඒ ගැන සොයා බැලීමක් කරනවා කාටද මේ ජයග්‍රහණ ගියේ. මොකද මේ චෙක්පත ප්‍රදානය කරනකොට ඉන්න ඕනේ නැති අය එතන හිටියා. අපට ඒ සම්බන්ධ ගැටලුවක් තියෙනවා. දැන් මෙහෙම කිව්වයන් පස්සේ කාටවත් හිතෙන්න පුළුවන් මේ කෝටි 47 කාටවත් හිතුවොත් ඒකට දුන්නයි කියලා. අපි බලමු මේ එතන චෙක්පත ප්‍රදානය කරනකොට කවුද හිටියේ කියලා. අපි සාමාන්‍ය චෙක්පත් ප්‍රදානය කරනකොට අමාත්‍යාංශ වලින් අමාත්‍යවරයෙක් හෝ මහජන නියෝජිතයෙක් එක්ක තමයි මේක මේවා කරන්නේ. මොකද මහජනයාට තමයි අපි තෑගි බෙදා දෙන්නේ. ඒක නිසා මහජන නියෝජිතයෙක් ඉස්සරහ අපිට ඒක බෙදන එක පොඩි තර්කානුකූලයි. අනිත් එක තමයි ඒක පොඩි ප්‍රචාරක වාසියකුත් තියෙනවා. එතකොට මේ කෝටි 47 ත්‍යාගය අපි බෙදලා දුන්නේ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය රායි කෙලි බල්සාර් මහත්මිය සහ එහි නියෝජ්‍ය නගරාධිපති හේමන්ත මහතා සමග ජාතික ලෝතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් සහ මේ ත්‍යාගලාභිය මේ එතකොට අසේල සම්පත් කොහොමද දන්නේ කියන්නේ චෙක්පත ප්‍රදානය කරනකොට ඉන්න ඕනේ නැති අය එතන හිටියයි කියලා. මම දන්න තරමින්නම් මීට පෙර රජයන් වල ප්‍රධාන අමාත්‍යවරු ඒ වගේම අගමැතිවරු පවා මේ බෑගි බෙදීම් වලට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේකට අසේල සම්පත් ගත්තේ නැති නිසා දන්නේ නැහැ එහෙම කියන්නේ. ඒ වගේම තියෙනවා මේ අපේ රටේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන තමයි කියලා එයා ඉන්නේ. ඒක නිසා මේ පිළිබඳව පාරිභෝගිකයන් ඉදිරියේ දැනුවත් කරන්න පටන් ගන්නවා. එතෙන්ද කියනවා වහාම මේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ මාතෘ අපට කියන්න ඕනයි කියලා මේ කාරණා ගැන. පාරිභෝගිකයන්ගේ පැත්ත ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ විශ්වාසය තහවුරු කිරීම අපේ මූලික වගකීමක්. ඒක නිසා අපි පාරිභෝගිකයන්ගේ පැත්තේ නොකියපු දේවල් ටිකකුත් තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අවුරුදු 6ක් විතර තිස්සේ අසේල සම්පත්ල මේක දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් කට ඇරලා නැහැ. මම ඔබට කියන්නම් අපි අපේ අලෙවි නියෝජිත ජාලයක් තියාගෙන ඉන්නවනේ. අපේ ඉන්නවා දිස්ත්‍රික් බෙදා හරින්න. අපි කියන්නේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා කියලා. ඒගොල්ලන්ට තමයි ජාතික ලොතරැයි මණ්ඩලය මුද්‍රණය කරන ටිකට්පත් අපි තොග වශයෙන් බෙදා දෙන්නේ. එතකොට අපේ අරිත් මහත්තයා කිව්වා රුපියල් 8ක කොමිස් මුදලක් යනවා කියලා. එතකොට ඒයින් කොටසක් යනවා දිස්ත්‍රික් බෙදා හරින්න. දිස්ත්‍රික් බෙදා හරින්න විසින් අලෙවි නියෝජිතයින්ට ඒ ටිකට් බෙදා හරින්න. එතකොට ඒ දෙන්න අතරේ තමයි ওই රුපියල් 8 බෙදිලා යන්නේ. අලෙවි නියෝජිතයා තමුන්ගේ ටිකට් විකිණීම සඳහා අලෙවි කරුවන් යොදාගෙන තියෙනවා. එතකොට අලෙවි කරුවෝ මහපාරේ මාන්සි වෙලා ඔබ දන්නවා උඟක් අමාරුවෙන් මේ ලොතරැයි විකුණනවා. එතකොට එදිනෙදා කුලී වැඩ කරන විවිධ රැකියාවල් කරන වැලි ගොඩ දාන එහෙම නැතිනම් කිරි කපන තේදළු කඩන මේ හැමෝම තමයි රුපියල් 40ක් දීලා මේ ටිකට් එකක් ගන්න. එතකොට අපේ වගකීම තමයි මේ ටිකට් එකෙන් 150ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් තෑගි දෙනවා. අපිට ඊට පස්සේ කියන්න බෑ ඕගොල්ලන් ගත්ත ටිකට් එකෙන් දැන් 150ක් තෑගි දුන්නානේ. එහෙනම් ඉදිරි ටික අපට අයිති කියලා. නෑ මේ මහජන මුදල්. ඒක නිසා අපි 154 නම් තෑගි වලට දෙන්නේ ඉතිරි 146ට අපි වක් කියන්න ඕනේ. එතකොට මේ වගේ තත්ත්වයක් කරතේ මේ අසේල සම්පත් මේ විදිහට කියනකොට අපිට මහ ජනතාව දැනුවත් නොකර ඉන්න බෑ. මම ඔබට කියන්නම්. මේ අසේල සම්පත්ලා ආශ්‍රය කරන විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ ඒගොල්ලන්ගේ අනුග්‍රහය ලැබපු නියෝජිතයෝ කොයිතරම් හානියක් මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායමට කරලා තියෙනවද කියලා. මේව දේශපාලන චරිත. දැන් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව ඇතුලේ ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක කොයිතරම් සාහසික බොරුවක් වුණත් එළියේ ඉන්න මිනිස්සුන්ට පියවරක් ගන්න බෑ. හැබැයි අපිට එහෙම ආවරණයක් නැහැ. ආවරණයක් නැති වුණාට අපි ඇතුලේ ඉන්න අය ගැන අපිට කියන්න පුළුවන්. මම ඔබට කියන්නම්. ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ටිකට් පත් අලෙවි කරපු ඒජන්තවරු, ඒ කියන්නේ දිස්ත්‍රික් ඒජන්තවරු ගණනාවක් ඉන්නවා. අවුරුදු 5කට වඩා වැඩි කාලයක් තිස්සේ සල්ලි ගෙවන්නේ නැති. අපි කෙරෝලකින් පටන් ගත්තොත් එක්කෙනෙක් ඉන්නවා රාජපක්ෂ කියලා මහත්මයෙක්. එයාගේ නම ලකීෂා තරංගිකා රාජපක්ෂ. එයා මේ කුලියාපිටිය පැත්තේ කුරුණෑගල පැත්තේ. එයා 2019 20 විතර ඉඳලා තියෙනවා. එයාගේ 98,78,000. ඒ කියන්නේ රුපියල් 40 ගානේ ටිකට් පත් ගත්ත මම හිතන්නේ 4 ලක්ෂ ගානක් මිනිස්සු ගත්ත ටිකට් මේ තියෙන්නේ. රුපියල් 98 ලක්ෂයක් අවුරුදු 5ක් තිස්සේ ගෙවලා නැහැ. අපි බැලුවා මෙයා කවුද කියලා මේ. මෙයා කවුද කියලා බැලුවාන් පස්සේ තමයි අපිට එයාගේ මේ මුදල් අය කර නොගැනීමට පසුගිය පාලන අධිකාරිය විසින් කටයුතු නොකළයයි කියලා හිතෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ආයතනයක රජයේ ආයතනයක මේ මුදල් කියලා කියන්නේ පොදු දේපල. පොදු දේපල 98 ලක්ෂයක් ගෙවපු නැති කෙනෙකුට විරුද්ධව යන්න තියෙන ප්‍රධානම තැන තමයි එක්කෝ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් වංචා විමර්ශන කාර්යාංශයට. මේ දක්වා ගිහිල්ලා නැහැ. මේකට හේතුව අපි හොයාගෙන ගියාන් පස්සේ මේ අලෙවි නියෝජිතවරියට ඒ අලෙවි නියෝජිතකම දෙන්න කියලා තියෙන්නේ 2016 6/16 දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම්. එතකොට එයා කෙලින්ම කියනවා මේ මහත්මියට RWLP රාජපක්ෂ මහත්මිය කියන්නේ ලකීෂා තරංගිකා රාජපක්ෂ මහත්මියට මේක මේ කුලියාපිටිය ලිපිනේ පදිංචි එක්කෙනාට දෙන්න කියලා උල්ලා අලෙවි නියෝජිත තනතුර. ඒ අනුව අලෙවි නියෝජිත තනතුර දෙනවා. අපි බැලුවා සාමාන්‍යයෙන් ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත තනතුරක් ගැනීම සඳහා ක්‍රියාවලියක් තියෙනවා. ඔබට අවශ්‍ය නම් අලෙවි නියෝජිත තනතුරක් ගන්න ඉල්ලීමක් කරනවා. එතකොට ඒක ඇතුලේ තියෙනවා ක්‍රියාවලිය. ඔබගේ ආදායම කොහොමද? ඔබට ලොතරැයි අලෙවි කරන්න පුළුවන්ද? ඩිපොසිට් එකක් තියන්න පුළුවන්ද? අනිත් ලොතරැයි අලෙවි මේ නියෝජිතවරුන්ට බාධාවක් තියෙනවද? එහෙම කියලා පොඩි සර්වේ එකක් කරලා තමයි අලෙවි නියෝජිතකමක් දෙන්නේ. දිස්ත්‍රික් අලෙවි නියෝජිත සහ අනිත් එක. හැබැයි මේක පටක් ගාලා දෙනවා. ඒක දීලා ඉවර වෙලා 98 ලක්ෂයක් කොල්ල තිබ්බෙන් පස්සේ ටැක්ෂන් ගත්තේ නැති අය කියලා බලන්න අපි ගියා බලන්න විවාහ සහතිකයට එතුමිය. එයාගේ විවාහ සහතිකයට ගියාන් පස්සේ විවාහ සහතිකයේ තියෙනවා සම්පත් කාර්යවසම් කියලා එකක්. එතකොට අලෙවි නියෝජිතවරියට නියෝජිතකමක් දෙන්න කියලා කියන්නේ අකිල විරාජ් කාර්යවසම්. එතකොට සම්පත් කාර්යවසම් කියන එකේ තියෙනවා මේ කාර්යවසම් කියලා කෑල්ල. අපි විවාහ සහතිකයට ගියන් පස්සේ එතන තියෙනවා සම්පත් කාර්යවසම්ගේ පියා කවුද කියලා. අපි වෙබ් අඩවියට ගිහිල්ලා අකිල විරාජ් කාර්යවසම් මහත්තයාගේ තාත්තා කවුද කියලා බලනකොට අර විවාහ සහතිකයේ තියෙන සම්පත් කාර්යවසම්ගේම තාත්තා තමයි. මේ වෙන මොනවක් නෙමෙයි. අකිල විරාජ් කාර්යවසම් අමාත්‍යවරයා තමුගේ නෑනට ඉෂුව කරපු මේ නියෝජිත ධූරයක්. එතකොට 2016 මේක ඉෂුව කරන්නේ 2020 දී විතර මේකට අදාළ ගෙවීම් පැහැර හරිනවා 98 ලක්ෂය. එතෙන් සිට කිසිම පියවරක් ගන්නේ නැහැ. ඒක නිසා එතන තියෙනවා නෑනගේ ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෑම රාජ්‍ය ආයතනයක වංචාවක් දූෂණයක් ආක්‍රමකතාවයක් එහෙම නැතිනම් එළියේ තියෙන බරපතල මිනිමරුමක් වගේ දෙයකදී පොලිසියට හෝ වෙනත් ආයතනයකට පැමිණිලි කරලා එතන යන්නේ නැතිනම් විමර්ශනයක් අනිවාර්යයෙන් මෙතන පාලක පක්ෂයේ දේශපාලකයෙක් ඉන්නවා. මේ જાතියෙම තවත් එකක් තියෙනවා. ඒ අලෙවි නියෝජිතවරිය තියලා තියෙනවා ලක්ෂ 21ක පොල්ලක්. 2019 සිට. අපි බැලුවා එයාගේ නම මොකක්ද කියලා. එයාගේ නම දිසානායක මුදියන් සේලාගේ විජිතා නන්දනි. ඊට පස්සේ එයාට දෙන්න කියලා තියෙන්නේ කවුද කියලා බැලුවා. පස්සේ අපිට හම්බ වෙනවා මේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත ධූරය දෙන්න කියලා කියන්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේසා විතානගේ. right? අපි බැලුවා මේ දෙන්නගේ අතර සම්බන්ධය තියෙන්නේ මොකද කියලා. එතුමගේ ඇප්ලිකේෂන් එකේ තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක විදියට හේසා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ අපි ගියා අර පරණ විදියට අපේ සර්වේ එකේ විවාහ සහතිකයට. ගියන් පස්සේ මේ වෙන කවුරුත් නෙමෙයි බිරිඳ. එතකොට හේසා විතානගේ മന്ത്രിවරයාගේ බිරිඳ රුපියල් 21 ලක්ෂයක් ලොගවා ඉන්නවා. ඊට පස්සේ අපි සභාපතිතුමීට ආවන් පස්සේ මේක ලියුම් වලින් දැනුම් දෙනවා මේක දෙන්න කියලා. එයා කියන්නේ තල්ලි දෙන්නේ නැහැ. මම දෙන්න ඇත්තෙත් නැහැ වෙන අය දෙන්න තියෙන කියලා දෙන්නේ. ඊට පස්සේ අපි වංචා විමර්ශනාංශයට පැමිණිලි කරනවා. වංචා විමර්ශනාංශයේ සෑහෙන කාලයක් ගිහිල්ලා ඉවර වෙලා අවසාන වශයෙන් ගෙන්නුවෙන් පස්සේ අපට ආරංචි විදියට එතුමිය කියලා තියෙනවා මට සල්ලි දෙන්න බැරි වුණේ මගේ නියෝජිතය මට පොල්ල තිබ්බ නිසායි කියලා. ඒගොල්ලෝ සල්ලි නොගියපු නිසායි කියලා. පස්සේ වංචා විමර්ශනාංශය නියෝජිතවරයෙක් ගෙන්නුවා. ඒ සීලු දෙනා කියලා දෙනවා නෑ නෑ අපි සතපහක්වත් නෑ නෑ මේක බොරුවක් කියලා. දැන් මේ පැමිණිල්ල යනකොට ගිණුමට ඇවිල්ලා සල්ලි දානවා. මේක නිකන් අර අපේ වත්තේ කියන කේල් කන කවුරු හරි මිනිහෙක් කපාගෙන ගියාන් පස්සේ අපි හොයනකොට ආරංචි වෙනකොට ඉමේ සැරේ පිළිගන්නෙන් ඇවිල්ලා කේල් කන තියලා යනවා. ඊට පස්සේ ෂේප් වෙන්න පුළුවන්. හරි ඉතින් කේල් කන වලට හම්බුණානේ කියලා. එතකොට මෙතන තියෙන්නේ තේ දේශපාලනයම තමයි. එතකොට යාට පත්වීම දෙනවා තමුන්ගේම නෝනාට දිස්ත්‍රික් අලෙවි නියෝජිත. හරි. එතකොට දීලා එයා 21 ලක්ෂයක් තියාගෙන ඉන්නවා. එතකොට 21 ලක්ෂයට පොලිය මේ වෙනකම් අවුරුදු 5කටත් වැඩි කාලයක්. අතන අකිල විරාජ්ගේ නෑනගේ තියෙනවා 98 ලක්ෂයක්. ඒකට පොලිය
දැන් අපිට ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලු වැඩ නවත්තලා නෑනයි නෝනයි පස්සේ යන්න වෙලා තියෙනවා. මේ මහ ජනතාව විසින් සල්ලි දීලා මිලදී ගත්ත මේ ටිකට් පත්වල මේ රජයට අයිති වෙන ටික අය කරගන්න. මේ જાතිය වැඩක් තිබුණා පහුගිය දවස්වල මේ සුරාබෝධ දෙපාර්තමේන්තුවේ. මත්පැන් සමාගම් මිනිසුන්ට අරක්කු විකුණලා මිනිස්සු සල්ලි ගෙවලා ඔක්කොම කරලා මේ මත්පැන් බීලා මිනිස්සු මුත්‍රා කරලා ඉවරයි. සල්ලි ටික ගෙවන්නේ. මේ විදියම තමයි. එතකොට මේ රජයේ ආදායම මේ ආකාරයට වංචා කිරීම කියන එක ඇවිල්ලා පොත් දේපල පරිදි යන්න ඕනේ. හැබැයි යන්නේ නැහැ. යන්නේ නැත්තේ පාලකයා එතන ඉන්නවා. ඒක නිසා අපි වැළුවා දැන් මේ කුලියාපිටිය ඔය සිද්ධිය සම්බන්ධයෙන් එයාගේ ඔය 98 ලක්ෂය ඇතුළේ තියෙනවා 41 ලක්ෂයක් මණ්ඩලයේ සේවකයෙකුට මේක දුන්නයි කියලා ඒක දැන් තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපි බැලුවා මේ සේවකයා කවුද කියලා. ඒකට සේවකයා අපි බැලුවා මේ සේවකයාගේ විවාහ සාතිකයට ගිහිල්ලා කවුද ඉන්නේ කියලා. අස්සම් කරලා තියෙන කරුව ජයසූරිය මහත්තයයි රාජේෂ් සේනාරත්න මහත්තයයි. දැන් ඊට පැහැදිලි. අකල විරාජකාරීව සම්මාත්‍යය ඉන්නවා මෙතන. රවි කරුණානායක මහත්තයට එයා ලියනවා ලියුමක් මෙහෙම දෙන්න කියලා. ඒ වෙනකොට සභාපති ඉන්නවා ශාමිලා පෙරේරා කියලා. මං හිතන්නේ එතුමිය දැන් එක්සත් ජාතික පක්ෂයේ මොකක් හරි තනතුරක් දරනවා. මේ සල්ලි ටික දානවා. මේක ඇතුළේ ඉන්න පුද්ගලෙක් එයාගේ විවාහයටත් අත්සන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලය දෙන්නේ. එතකොට මේ කේස් එක එතනින් එහා යන්නේ අර පුද්ගලයා රටින් පැනලා යනවා. 51 ලක්ෂයක් තියෙනවා තව ගෙවන්න වෙනවා. මේ වෙනකම් පොලිසියකට හෝ මේකට පැමිණිලි කරලා නැහැ. දැන් අපි තීරණය කළා මේ සංජීව මහත්තයා කිව්වා වගේ අපි වංචා විමර්ශනංශයට දානවා. ඒගොල්ලන්ට පුළුවන් පොදු දේපල පනත යටතේ කූඩුවට යන්න හරි සල්ලි ගෙවන්න හරි. මෙපමණක් නෙමෙයි මේ ආකාරයට ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ටික මහ ජනතාවට විකුණලා සල්ලි ගෙවපු නැති බොහෝ දෙනෙක් ඉන්නවා. මම නම් වශයෙන් කියන්න. AD ධර්මපාල. එයා ගෙවන තියෙනවා 23,70,000 ගාණක්. එයාව කවුද නිර්දේශ කරන්න දෙන්න කියලා. 2015 12 28 දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා. ඒ වෙනකොට සභාපති ශර්මිලා පෙරේරා මහත්මිය. තව ඉන්නවා DD පෙරේරා කියලා කෙනෙක්. එයාත් මේ විදිහට සල්ලි ගෙවන්න නැතුව ඉඳලා තව තියෙනවා 6,09,000 ගාණක් ගෙවන්න. කවුද එයාට පත්වීම දෙන්න කියලා තියෙන්නේ 2011 12 15 නවීන් දිසානායක. කවුද එයා? රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය. ඊළඟට තව ඉන්නවා JM ආර්යසිංහ. එයාත් ගෙවාගෙන ඉහළ නවත්තලා තියෙනවා 4,39,430යි. කවුද එයාට දෙන්න නිර්දේශ කරන්නේ? රවි කරුණානායක මුදල් අමාත්‍ය, ડોક્ટર අරුණ සිරිවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සේරුවිල ප්‍රධාන සංවිධායක. එයා සල්ලි ගෙවන්නේත් නැහැ. තවත් තියෙනවා ලංකා සුපර් ෆෝචුන්ස් කියලා. එයා නම් 1,94,000 ගාණක් ගෙවන්න තියෙන්නේ. කවුද නිර්දේශ කරලා තියෙන්නේ එයාට දෙන්න? ගාමිණී ලොකුගේ 2013 3යි 8. එතකොට එයා කම්කරු සම්බන්ධතා අමාත්‍ය. දැන් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා කියන අසේල සම්පත් සෑහෙන කාලයක් මේ කරක්ක ගා ඉන්නවනේ. මේ ඔක්කොම අවුරුදු 6කට වැඩිය පරණ ඒවා. ඒතර මේව දැක්කේ නැද්ද දන්නේ? මේව තමයි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්. මොකද මේ මුදල් වලින් කොටසක් යන වක්ගොඩ අරමුදල. අර කිව්වා වගේ ක්‍රීඩා අරමුදලට අතුරු මේ දේවල් ගොඩකට යනවා. අපේ නිලධාරීන්ගේ දීමනාවල් ගෙවන්නේත් මේවෙන් තමයි. දැන් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේවට අදාළ තෑගි වලට සල්ලි ජාතික ලොතරැයි මණ්ඩලය ගෙවලා තියෙනවා. මහා භාණ්ඩාගාරයට සල්ලි ගෙවලා තියෙනවා. හැබැයි ලොතරැයි මණ්ඩලයට මේ ටික අය වෙලා නැහැ. මේක කෝප් කමිටුව ඇදිලා තියෙනවා. කෝප් කමිටුවට අපිට ලබන මාසේ යන්න වෙනවා. කෝප් කමිටුවට විගණකාධිපති වාර්තා කරලා තියෙන එකේ මේ ණයශේෂය තියෙනවා. එතකොට කෝප් කමිටුවෙත් වාඩි වෙනවා මේ දේශපාලන පක්ෂවල කට්ටිය. right? ඒක නිසා මේ ගමන කෝප් කමිටුවේදී අපි මේ මෙතන කතා කරපු විදිහට මේ නම්ගම් සහිතව මේක එලි කරනවා. අපි මේ නම් වශයෙන් එලි කරන්නේ වෙන මොනවක් කන්න නිසා නෙමෙයි අපි වග කියන්නේ මහ ජනතාවට. අපේ ටිකට් මිලදී ගන්නේ සාමාන්‍ය මහ ජනතාව. එතකොට ඔවුන්ගේ මුදලින් ටිකට් වල සල්ලි ටික අරගෙන කවුරු හරි තමුන්ගේ සාක්කුවේ දමාගෙන ඉන්නවනම් අපිට තියෙන නීතිමය පියවර ගැනීම විතරක් වගකීම නෙමෙයි ඒක මහ ජනතාවට එළිදරව් කරන්න ඕන. නැත්නම් වෙන්නේ මේ අසීල සම්පත්ල වගේ මිනිස්සු මේක ඇතුලේ වෙන වෙන දේවල් කරනවා. right? මේ අවශ්‍ය වෙලා තියෙන වෙන මොනවක් කරන්නේ ප්‍රධාන වශයෙන් අපේ ආදායම ඇත්තම කියනවා මේ අවුරුද්දේ අපේ ආදායම ගිය අවුරුද්දට වඩා වැඩි. අපි බොහෝ විට බලාපොරොත්තු වෙනවා ගිය අවුරුද්දේ ආදායමට වඩා බිලියන 6කින් 7කින් මේක වැඩි කරන්න. ඒක නිසා අපේ අලවිය වැඩි. නියෝජිතයන්ට ලැබෙන කොමිස් මුදල වැඩි. අපේ නිලධාරීන්ගේ ආදායමත් වැඩි. අපේ නිලධාරියෙකුට ගෙවනවා නම් අපේ ඉන්සෙන්ටිව් එක විදිහට ගිය අවුරුද්දේ ගෙවපුවට වඩා රුපියල් 17000ක විතර පමණ වැඩි මේ අවුරුද්දේ ගෙවනවා. ඒක නිසා සියලු ක්ෂේත්‍රයන්ට මේකේ වැඩි වීමක් තියෙනවා. වග්ගඩු අරමුදලට අපි ගිය අවුරුද්දටම වෙන් කළේ
මිලියන 32ක්. දැන් මේ මාස 9 ඇතුලේ අපි මිලියන 57ක්. ඒක නිසා දැන් එයා මේ හැමතැනම ගිහලා තොරතුරු හොයාගත්තයි කියලා කියනවා. එයා කියනවා මේකේ එයා මුට්ටිය සමිතිකාරයොත් එක්ක කතා කළාලු, අරයත් එක්ක බැලුවලු, මේ ඔක්කොම කළාලු. කළාන මේ ටික අහුවෙන්න එපා. එයා අඩු වශයෙන් ලොතරැයි ප්‍රතිඵල බැලුවා නම් මේ වගේ සාහසික ප්‍රකාශ කරන්න බෑනේ. මේ කරන්නේ වෙන මොනවක් කරන්නේ මේ එකක් තමයි. අපිත් මෙහෙ ඉන්නෝ කියලා ඉවරලා නිකන් පොඩි සද්දයක් දාලා නිකන් පොර වෙන්න එපා. ඒක එකක්. දෙවෙනි කාරණේ මේ YouTube නාලිකාවල වලට සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කළාන් පස්සේ මොකක් හරි මං හිතන්නේ පොඩි ඉන්කම් එකක් එනවා. ඒක නිසා මේ බඩගෝස්තරය සඳහා කරන ජරා වැඩක් මේ. right? ඉතින් මේකෙන් වෙන්නේ ඇත්තටම කියවනම් අපිට මේ එක එක මිනිස්සු කියන දේවල් අනුව එළියට ඇවිල්ලා මේ එකට උත්තර දෙන්න වෙලාවක් නැහැ. හරි ඔබම දන්නවා දැන් මේ ණය අය කර ගැනීම සඳහා අපි වංචා විමර්ශනාංශයට පැමිණිලි කළාන් පස්සේ වංචා විමර්ශනාංශය පැමිණිල්ල කරපු එක්කෙනාගේ සිට ගිණුම් අංශයද අලබි අංශය හැම නිලධාරියම ගෙන්නනවා. එතකොට අපේ නිලධාරීන් 10 දිනකට වැඩි ප්‍රමාණයක් දැන් වංචා විමර්ශනාංශයට ගිහිලා තියෙනවා මේ ණය දෙක නිසා. දැන් ඉදිරි ටික අපි පැමිණිලි කළාන් පස්සේ අපිට දිගටම යන්න තියෙනවා. එතකොට අපි අනිකුත් වැඩ සියල්ල නවත්තලා මේ ණය අය කර ගැනීම කියන කාරණේ. ණය කියලා කියන්නේ අපි මේ පුද්ගලිකව දීපුවා නෙමෙයි මහ ජනතාවගේ මුදල්. මේ අය කර ගැනීම සඳහා කටයුතු කරන අතරේ මේ ගැන හොඳටම දන්නව ඇසීර සම්පත්ලා. නොදන්නේ නැහැ ඒගොල්ලන්ගේ ආශ්‍රය තියෙන්නේ ওই කියන කණ්ඩායම සමග තමයි. right? එතකොට මේ විදිහට ප්‍රකාශ කළාන් පස්සේ එළියේ ඉන්න මිනිස්සුෙකුට යන අදහස තමයි ඔය ඇත්තනේ කියන්නේ. මමත් මෙච්චර කාලෙක ඉඳන් ගන්නවා මටත් තාම ලොකු දෙයක් කිනුම ඇදුන්නේ නැහැ. කොහොම කියන එකක් ජනිත කරන්න පුළුවන්. ඒක නිසා මේක ඔහුගේ ප්‍රකාශය කියලා කියන්නේ රජයේ අරමුදල් විශේෂයෙන්ම රාජ්‍ය ආදායම වැළැක්වීම සඳහා හේතු වන කාරණයක්. අපි ඒක නිසා ඊට නිසි බරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනත් ස්ථානයක පැමිණිලි කරනවා. ඒ වගේම තමයි අපි මේ විදිහට මහජන මුදල් වංචා කරලා තියෙන දේශපාලකයන්ට හිතවත්කම් තියෙන සියලු දෙනාට අදාළව වංචා විමර්ශනය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කරනවා. කිසිම අතරමඟ සමාදානයක් නැහැ. මුදල් ගෙවන්න ඇවිල්ලා ඉවරලා අපි පැමිණිලි අකුල ගන්න. අපි පොලිසියට කියලා තියෙන ඕක ලෝකලගේ රාජකාරිය කරන්න. අපි අපේ රාජකාරිය කරනවා. එහෙම නැතුව මේ වැඩේ හරියන්නේ නැහැ. මොකද කියන්නේ මේ එන මාර්ග ආදායම එන්නේ ඉස්සෙල්ලා ඒජන්ට් අතට. ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායම ඒජන්ට් අතට ඇවිල්ලා තමයි අපි අතට එන්නේ. දැන් මගදීම ටැප් එක කරලා ඒගොල්ලෝ ගන්නවා. right? ඔයගොල්ලෝ නිකමට කල්පනා කරලා 98 ලක්ෂයක්. right? තමුන්ගේ නෑනා 98 ලක්ෂයක් වංචා කරලා තියෙද්දි පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් විදියට ඇමතිවරයෙක් විදියට හිටපු පුද්ගලයෝ කොහොමද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ මොකද්ද? රාජ්‍ය මූල සම්බන්ධයේ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන්නේ. right? ඒ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ තමුන්ගේ නෑන්ලයි නෝන්ලයි මෙච්චර ලොකු පොළු තියලා තියෙද්දි ඊට අදාළ කිසි පියවරක් ගන්නෙ නැහැ. ඒක නිසා ඒ ගත්ත නැති පියවර අපි අර ගන්නවා අපි අසීල සම්පත්තක් කියනවා. ඕනනම් ඇවිල්ලා මේ තොරතුරු ඉල්ල ගන්න පුළුවන් නම් එළිය ගන්න. අපි මේ කියන විදිහට කියන්නේ එළිය. right? අපි කොහොමදත් මහ ජනතාවට උත්තර දෙනවා වගේ අපි නීතිමය පියවර ගන්නවා. එයාටත් මහ ජනතාවට අවලාද කියපු විදිහටම ඒවට වග උත්තර බඳින්න වෙයි පොලිසිය සහ අනිකුත් ආයතන. ඒක නිසා අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව තියෙනවා කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නා. මොකද අපේ වගකීම තමයි ප්‍රධාන වශයෙන් මේ ආයතනවල කෙරේ තියෙන විශ්වාසය වැඩි කරලා මේ රටේ පොදු යහපත සඳහා මුදල් බැංකුවේ මේ ආයතනවලින් අපි ගිය සතියේ අසංකල අවබෝධතා විශ්වමක ඇල්ල ප්‍රදේශයේ තවත් ටිකක් පරිස්සමින් කියලා ව්‍යාපෘතියකට අපි ලබන සතියේ විතර අසං කරනවා කොත්බලයේ ප්‍රදේශයේ ගැරන්ඩි ඇල්ල ප්‍රදේශයේ ඒ වගේම මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු වලට වෙනත් ව්‍යාපෘතියකට ඒවා මිනිසුන්ගේ ජීවිත හා සම්බන්ධ දේවල් අපිට ඒවා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මහ ජනතාව ගෙවන මේ රුපියල් 40 ගානේ. ඒ රුපියල් 40ක් කවුරු හරි වංචා කරනවා නම් මම හිතන්නේ ඒකට දෙන්න ඕනේ දඬුවම මහ ජනතාව විසින්ම තමයි තීරණය කළ යුත්තේ. අපිට මේ කාරණේ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ගන්න පුළුවන් මාධ්‍යවේදී සහෝදර සහෝදරියන්ට මේකේ තව පැහැදිලි කර ගැනීම සඳහා ඕ වෙනත් කරුණක් ගැන අහන්න තියෙනවා නම් අපි ඒවට